රැගින් එහෙම නැත්නම් නවක වදය කියන මේ වචනය ඇත්තටම සීමා වෙලා තියෙන්නේ දකුණු ආසියාතික කලාපයට. මොකද මේ විශ්වවිද්‍යාලයක ළමයි ගියයින් පස්සේ වැඩිමල් ළමයි නෝන්ව විවිධාකාරයෙන් පීඩනයට පත් කරනවා කියන එක විදේශ බොහෝ රටවල තියෙන දෙයක් නෙමෙයි. ඒ තරම් ඔවුන්ට ඒක අලුත් දෙයක්. හැබැයි මේ නවක වදය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් කතා කරනවා. දැන් අවුරුදු 50ක් විතර තිස්සේ අපි මේ ගැන තර්ක කරනවා. හැබැයි අදටත් මේක තියෙන්නේ මේ සම්බන්ධව අපේ සමාජයෙන් හරියට හඬක් නැගෙන්නේ නැති හින්දා. මේ කියන හඬ සමාජයේ එළියේ විශ්වවිද්‍යාල පද්ධතියට එළියෙන් ඇවිල්ලා පමණ ප්‍රමාණවත් නැහැ. ඔබ දකින්නේ මෑත කාලිනව බොහෝ ආයතනවලින් කියලා තියෙනවා නවක වදයෙන් සම්බන්ධ පුද්ගලයන් වුන් බාරගන්නේ නැහැ, බඳවගන්නේ නැහැ කියලා. හැබැයි ඒක විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නවක වදයට විරුද්ධව හඬක් නගනවා නම් ඒ හඬ නැගෙන්න ඕනේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ. විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්න ශිෂ්‍යයෝ, ඒ දේශකවරු, විශ්වවිද්‍යාලේ භාරයේ පරිපාලනය මේ හැම කෙනෙක්ගෙන්ම මේ නවක වද විරෝධය එළියට ඉස්මතු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැති තාක්කල් නවක වදය මේ විදිහටම දිගටම පවතිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු, නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබපු කෙනෙක් හැටියට මට මේ තරුණ ප්‍රජාවෙන් ඉල්ලන්න තියෙන එකම එක ඉල්ලීමයි. ඒ තමයි తాවකාලිකව පවතින ඒ විකෘති මානසික තෘප්තියක් හින්දා තව කෙනෙක්ගේ අධ්‍යාපනයට බාධා කරන්න, තව කෙනෙක්ගේ අනාගතය නැති කරන්න උත්සාහ දරන්න එපා. මොකද යම්කිසි අධීරකදී තමන්ගේ අනාගතයම මේ හින්දා විනාශ වෙන්න පුළුවන්.